Hello friends, ඉතින් කොහමද? ඉතින් අද ප්ලේ කරන්නේ Scary Teacher episode number 2. ඉතින් මේකේ තියෙන අද මෙන්න මේ backyard කියන එකේ මම පටන් ගන්න හදන්නේ. හරි ඉතින් අපි ප්ලේ කරලා බලමු. ඉතින් දැන් load වෙන ගාන ටිකක් බලන්න ඉඳලා. ඔන්න ඉතින් අපේ ටීචර් ඉන්නවා. Hello teacher. ටීචර් දෙන්න නාන. දෙකන් ටීචර් දෙන්න නාන. බලන්න. ඉතින් අපි ටීචර්ගේ බෙල් එක ගහලා ටීචර් ඉන්නේ කියලා. අන්න එහෙමයි ගෙදරට මිනිස්සෙක් බෙල් එක ගහලා ඉන්න කියන්නේ. මම ටීචර් උඩ කඩන. මොකද ටීචර් ඉන්නේ. දුවගෙන ඉන්නේ බෙල්. බලන්න. ටීචර් උඩ තට්ටු ඉඳලා බිමට එන්නම විනාඩි 5ක් විතර යනවා. හරි ඉතින් අපිට තියෙන්නේ ටීචර්ගේ බාත්රූම් එකට රින්ග. ටීචර් තාම පඩපලින් බිමට බහිනාරවල. ටීචර් ඉන්නවා. ටීචර් ෂේප් එක ඉලන්න ඕනේ යන්නේ ඉතින්. ටීචර් හයි මොකද? පීන්නේ දොස්තරටම. ටීචර් නික දොරවල ලොක් දානවා විතරයි. ජනෙල් වල ලොක් දාන්නේ. මේක ටීචර්ගේ සෙට් එක කියන්නේ. මෙන්න මේක තියෙන්නේ. මේක දාන්නේ. මේකට. ඒක කොණ්ඩේ යන ෂැම්පූ. ඉතින් මේක තියෙන්නේ. මේක අපි දාලා බලන්න මේක අපේ. ඕන්නේ. ඒක ඕනේ මෑ. අඳි දන්නවනේ ටීචර්ත් එක තරහින් හොඳටම කියලා. මොකද ටීචර් කරන්නේ අම්මේ ටීචර්. ඉතින් මේක නේ. දරහන්. වැහෙන්නේ නැද්ද? එරුවා. මේ ගහට පෙන්නම් හෙල්ත් අඩු වෙන්නේ අඩු. ඒක පොඩ්ඩක් ඉතින් ගන්න ඕනේ. ඒක හරියට වැටුනේ. දනන් දාන්න අඩු. මේ කියන්නේ ටීචර් බේස්මන්ට් එක බලන්න. ඒකට ලොක් එකක් දාලා. මේකයි නේද? green color එකක් තිබ්බේ. ඒක. හොඳින් අපි ටීචර්ගේ නාන්නේ බලන්න. ටීචර් දන්නේ අපි නානවා කියලා දැනනවා. ඒකවත් දන්නේ ටීචර්. හරි ටීචර් උන්දි සබන් ගන්න තමයි යන්නේ. ඔන්න ඕක තමයි ටීචර්ට වැරදුනේ. මොකද ටීචර් දැන් හදන්නේ කොණ්ඩේ කප. බලන්න. ඔන්න බලමු අපි ලස්සන ටීචර් කෙනෙක්. කොහමද ලස්සනයි නේද? ටීචර් මහත් එක්ක වගේ ඉන්නවද? හොඳයි. ටීචර් සර් කෙනෙක්. ලස්සනයි ටීචර්. ඒක තමයි කොණ්ඩේ. අමන්නේ ලස්සනයි ටීචර්. ඉස්සෙල්ලා ඔහොම ගියොත් පළවෙනි ස්ථානේ ගන්න පුළුවන්. එකයි අපි ඉතින් ඊළඟ එකට යන්නේ ඉක්මනට. දන්නවනේ. ඉතින් මේකේ තියෙන්නේ ටීචර් නම අවුවත් අපි. දන්නවනේද? පූල් ළඟ වෙලා තියෙන්නේ. ටීචර් පූල් එකකුත් තියෙනවා. ඔය තියෙන්නේ. ඔය පුටු වගේ තියෙනවා නේද? ඔය ටීචර් ඔකට තමයි අවුවත් අපිනවා කියන්නේ. ඔය පුටු වල වාඩි වෙලා ඉන්නේ. අපිට තියෙන්නේ ටීචර්ගේ ටීචර් හොඳට එක්සර්සයිස් කරනවා. මොකද කියන්නේ? හරි. ටීචර්ගේ පුටුව කපන්න තියෙනවා. ටීචර් මොකද වෙන්නේ වැටෙනවා. ටීචර් අද දරුණු ලෙස ළමයි දෙන්නෙට පනිෂ්මන්ට් කළා. ඉතින් මාත් ටීචර්ට පනිෂ් කරනවා. මොකද එයාලා මුකුත් කරේ නෑ. ටීචර්ට ගැහුවා. දැන් කොච්චර නපුරුද කියලා. ටීචර් හිතන් ඉන්නේ. ටීචර් තමයි මේ එකම ළම. හරි ඉතින් අපි ටීචර්ගේ ඉස්සරහ දොරට. දැන් මේකට තියනවා නේද මේ යතුරු. මට මේක චෙක් කරන්න ඕනේ. ඉතින් අර බේස්මන්ට් එකට කලින් ගියා නේද? ඒක අර තිබ්බා දොරක්. දැන් මේකට සමානද කොහෙද? බලමු. වෙරින් අන්න හරි. ඒක අනින්නේ බෙරෙක් කන. තමයි තියෙන අවුල්. ඉතින් මෙන්න දිනවා කීයද? මෙන්න මේ පුටු හරියන්නේ. මේ පුටු හරියන්නේ. මේ ටේබල් චූල් එකක් තියෙන. ඒක විතරයි කපන්න පුළුවන්. මේවත් කපන්න පෙන්නනවා. මේක පොගිලා වැරද්ද නෑ. මේ ස්ටූල් එකේ තියෙන එක තමයි කපන්නේ. ඉතින් අපි ටක් ගාලා කපා. මට දැතුව ඒක විතරක් කපන්නේ මේ ඉතුරු යෝනි කියලා ඉන්නේ. අම්ටි විල්ලත් වැඩි ඩිටෙක්ට් කරන්නේ. ඉතින් ගස් කොලන් අස්සිට. ලැජ්ජ නේද හිතේ ඉතින්. මන්ද දුවලා ගිහින් ඉන්නේ. නැත්තම් ටීචර් මාව මොකක් කරයිද දන්නේ ටීචර් මාව කොහමද? ටීචර් ගියේ අස්සරම නෙමෙයි. බල. අර කෙනෙක්ගේ යතුරු ඉල්ලන්නේ. ඔය යතුරු තියන ගන්න පුළුවන්ද? නිල් පාට යතුරක් තියෙනවා, කොළ පාට යතුරක් තියෙනවා, කළු පාට. ටීචර් යතුරුත් මන් දන්නේ. ටීචර් කේක් ගහමු.
ආසේ හරි කේකෙන් ගහලා බලන්න. ඉතින් ප්‍රථම වතාවක් නෙමෙයි. ප්‍රථම වතාවක් නෙමෙයි. කණිමු. ඊළඟ වාත නැත්තම්. මේ ටිකක් කේකෙන් ගහන්න. හොඳයි. හරි ඉතින් ගහ. මං කරා. නැග්ගුවා. ලස්සනයි. ඒ ගහන්නේ පාටි ඉත හොඳනේ. එක්කන් කියන්නේ ගියල්ලා මේකගේ. ටික කේක් එක දද්දුවයි. බලන්න. මම පුළුවන්. මම මේ ගහ පිටිපස්සට ලහින්නේ. ඊට දැන් වාඩි වෙන්න හද. එක්කන් අනිත් පුටුවල වාඩි වෙන්න ස්ටූල් එකක් තියෙන පුටුවල වාඩි. තරුත් පේනවා. ඔව් හෙඩ් තමයි. තරුත් පේනවා. ඔයාලට ඕනම් රෑ වෙන්න කලින් තරු බලන්න ඔන්න ඔයගේ ඔළුව හප්ප ගන්න කොයි හරි. එතකොට නේ තරු පේනවා ඉබේ. හරි ඉතින් බලමු. ඕ ටීචර් ගිනි මැලයක් ගහන. අද හරිම සීතල දවසක්. ගිනි මැලයකුත් ගහන ටීචර්. ටීචර් දන්නේ නැති ගේ ඇස්සේ ගිනි මැල ගහන්න ඕනේ. ටීචර් දන්නේ නේ මං ටීචර් කියලා දෙන්න. ගිනි මැලේ තියෙන භයානකතාවය. ටීචර් දන්නේ නේ මං ටීචර් කියලා දෙනවා ගිනි මැල ගේ ඇස්සේ ගහන්නේ කියලා. ගලසන් බොහොම මාරේ මං එදා ලිබරට යන ගිනි මැලේ ගහලා කියන්නේ ඔය එක ළඟ පුටුවක් තියෙනවා. ආව පොඩ්ඩේ මං හිටියේ නැත්තම් ඉවරයි. කිචි ගේම ගිනි ගන්න. ඉතින් මං ටීචර් පව් කියලා තිබ්බා කියන්න එතන ගින්න නිව්වා. ඒ ටීචර් කියන දිහන්නේ මං කිව්වා කට කැනෙනවා ටීචර් කියන දිහා. යන්නේ ටීචර් මට වඩා මේ මොලේ තියනයි කියලා හිතන් ඉන්නවා කියලා. මේක වෙලෙල් ඉන්න යන්න ඕනේ ඉන්නේ අන්නර කාමරේ. ඉතින් ඒකම මොකද කරන්නේ පුළුවන් වෙයි. පුළුවන් වෙයි. නලන් ආයි පුටුවක් තියලා. ඉතින් මම ගල අතුරු දාන්න යනවා. යන්න මේකට පෙට්‍රල් දාන්න. මොකද මම දැන් හදන්නේ ඔක පත්තු කරපුවා ඩෝන් ගන්න ඉදලා. ඒතර ටීචර් පත්තු කරන්නේ. Why did the fire suddenly stop burning? කටු වෙනදක් වල. ටීචර්ගේ ගෙදරට එන කට්ටියට දළුවම් කරන්නේ ඕකේ. හරි ඉතින් ඔන්න පයින්නේ හද. ගොස්නේ. පැටි පත්තු දෝ. එක්කනේ ටීචර් මං කිව්වා. එක්කයි. දැන් ටීචර් බයි. දැන් ටීචර් ජීවිතේට ඔක් කරන්නේ. එක්කනේ ඔයගෙ කියලා දෙන්න. නැත්නම් ආයිමත් මොකකට හරි ජෙලි පුත් ගන්න පුළුවන්. හරි ඉතින් දැන් මොකද වෙන්නේ? ඕ ටීචර් බාත්රූම් එක පැත්තට යනවා. බාත්රූම් එකට යනවා කියන්නේ ඉතින් වොෂ් දානවා කියන එක තමයි. ඉතින් මං ටීචර්ට කියලා තියෙනවා උදේම වොෂ් දාන්න හොඳ නෑ කියලා. Steam can't wait to be clean. ෂැම්පූ දාලා හරියන්නේ. අද මම ටීචර්ගේ දානවා ජෙලි දාන්නේ. අද දාන්නේ ජෙලි හොඳේ. අද දාන්නේ වෙන මොනවද නෙවෙයි ජෙලි. කලින් නෙමෙයි ෂැම්පූ නේ. හේර් රිමූවල්. ඔව් මොකක් හරි. අද දාන්නේ ජෙලි. කෙලින්ම ජෙලි දාන්න. මොකද හැම එකම එකම දේ කරා. විනාශ වෙන්න ඕනේ. නැත්නම් ටීචර් කියනවා මට වෙන දෙයක් කරන්න දෙයි. මෙන්න මේකේ තමයි ජෙලි පැකට් එක තියෙන්නේ මම දන්නේ හැටි. ඒක නෙමෙයි වෙනම් මේක. ඉතින් ජෙලි පැකට් එක. දැන් ඉතින් පොඩ දාන්න වෙනවා දුම් වෙනවා කියලා. ඉතින් දැන් ටීචර් එළියට යන ගමන් ඉන්නේ. ඉතින් අවුරු පුළුවන් මේ සියුම් කන්ට්‍රෝල් තියන්න. මේකින් මම ටීචර්ගේ දොරවල් ඔක්කොම ඇරලා බින්න. ඉවර. මේ මොකක්ද? නිල් පාට දාලා ඇතුළ. නිල් පාට ඇතුළ. ඉතින් දැන් තියෙන්නේ මේකට දාන්න. ඊළඟට ඉතින් තියෙන්නේ මොකක්ද එකක් තියෙනවා. ඒක දාන්න ඕනේ. ඒක හැබැයි මම දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මම දැන් හදන්නේ ඒක බයි කරන්න වෙන කරන්න යන්නේ. මොකද මම දන්නේ ඒක තියෙන්නේ කියලා. ඉවරයි. ඉතින් ඉන්නපා. හොඳනේ. දුක්. දෙකයි ටීචර් අර කාමරේට ගියා යන්තා. ඒක තියෙන්නේ කොහෙද කියලා මම හරියටම දන්නේ නැහැ. ඔයාලා ඉතින් හොයලා බලන්න. මම නම් දන්නේ නැහැ කොහෙද තියෙන්නේ. ඒකයි ගහින් වන්න නැගිලා මැරුන්නේ. ගහට තැන්න මැරුන්නේ. ඉතින් හරි මම දන්නේ කොහෙද තියෙන්නේ මේකක් තියෙන්නේ. බලන්න ගියන් දෙකයි. මතක ඇතුව ඕක කොහෙන් හරි හොයාගන්න. What is this ඉතර නිල්පා. green
stuff. අප්පා Jello? ජෙලියෝ I'm stuck. අප්පා ටීචර් වෙල්ලා ඇම්බියුලන්ස් එක කතා කරන අයියෝ ටීචර් නිකන් ඉන්න බෑනේ ඒ ජෙලිය කියලා කමන්නේ අපි එහෙනම් ඊළඟ එකට යමු හරි දැන් ගම්බල ඕ ටීචර් හොඳට ආයෙමත් එක්සර්සයිස් කරා ඕ ටීචර් හාවෙක් වගේ පයින්නවා ගේම් එක වගේ උඩ පයින් ටීචර් සත්තුන්ගේ එක්සර්සයිස් තමයි අද නම් ටීචර්ට මම හොඳ කාලෙමක් උගන්වනවා මොකද අපේ පන්තියේ ඔක්කොම මාවත් එක්කම ටීචර් දන ගස්සලා කෝට්ටෙන් 20 පාරක් විතර අතට ගැහුවා. බලන්න ටීචර්ටත් ඉතින් අනුකම්පාවනේ. ටීචර් එහෙම කළේ අපි මුකුත් කළේ නේ අපිට අමතක වෙලා පොත් ටයිම් ටේබල් එකේ තිබ්බේ පොතක් ටීචර් කිව්වා හැමදාසම ගේන්න ඕනේ අද ඉඳලා කියලා. ඉතින් ටීචර් වගේ එකක් කිව්වේ නෑ අපිට. එහෙනම් ටීචර් කොච්චර නපුරුද කියලා. ටීචර් අපිට කිව්වෙත් නෑ ටීචර් අපිට ගැහුවා. ඉතින් අද මම ටීචර් සිහිය නැති වෙන පාඩමක් උගන්වන්න හදන්නේ. ඉතින් ඔයාලා බලන්නකෝ මම අද මොකද කරන්න කියලා. ඉතින් දැන් අපි බේස්මන්ට් එක ඇතුළට යන්නේ. එතකන් ඔයාලා තාමත් වීඩියෝ එක ලයික් කරේ නැත්නම් මොකක්ද අනේ ඒ නිකන් තියෙන ලයික් බටන් එක ඔබලා දාන්න. හරිද? අයියෝ හැමදාම ඔකට අහුයි. කමන්නේ. ඔයාලා තාම ලයික් කරේ නැත්නම් ලයික් බටන් එක ඔබලා දාන්න. ඔයාලා තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් subscribe උත් කරන්න. ඒ වගේම යට තියෙන bell icon එක click කරන්න. මෙන්න මේ පේනවනේ gas මේක. ඒක 100 නැති වෙන gas. Time for a nice steam. ඒකනේ දැන් ටීචර් නා ටීම් එක. කරලා දැන් ටීචර් නා ටීචර්. ටිකක්. උණුසුම් වෙන්නේ. හරි. මේක වහන්න බැරි. තියෙන්නේ. ඉතින් ටීචර් මේ එළියට එනකන් ඉන්නේ නේද? එතන. බලන්න අඩුවක්. බලමු මෙතනින් අතෙන්ට පයින්නයි හදන්නේ ඔන්න පෑ පයින්න බැරි වුණා කියන්නේ කමයි වැටෙන් හැඩ පයින්නත් බෑ මෙතනින් පයින් අතෙන්ට ඔන්න පෑන්න අයියෝ වැඩ නෑ නේ අයියෝ වනේ ඔන්න පෑන්න අප්පා කිසිය යන්න මේ දෙකේ හිතනවනේ යන්න හැඩ පෑන්න චාචි කෙනෙක් ඔය පයින් ඉතින් ටීචර් දැන් යනවා ටීචර්ගේ උණුසුම් වෙන තාකාලියට බලන්න ටීචර් තියෙන දේවල් අපිටවත් නෑ ටීචර් අපිට බොරුවට ගහලා උගන්වනවා. හරි ඉතින් අපිට තියෙන දැන් ඕකෙන් දුම් බෝම්බේ උළු අර උඩ තියන නේද කවුලුවක්. ඒකෙන් දාන්න ඇති. මතකද මේ ලොක් එක දාන්න නැත්නම් ටීචර් එළියට එනවා. ඔන්න අද මම ටීචර් සිහිය නැති කරා. දැන් ඇම්බියුලන්ස් එක කතා කරලා ටීචර් යනවා ඇම්බියුලන්ස්. හරි ඉතින් දැන් දුම පියන. ඕ සෙනෙමෙල එක. ටීචර් දැන් ඉදාගන්න හදයි. ටීචර් අපිට ගහනවා ඉවරෙන්නේ දැන් ඉදාලා. ටීචර් දොර වහලා අයියෝ අප්පෝ ටීචර් ඔක හිතන් දීප බලන්න පව් ටීචර් ගොඩක් දුකයි ඒත් කරන්න දෙන්නේ මේ ළමයා කරන්න නපුරු වැඩ ඒක කරන්න දෙන්නේ අපිටත් ගහනවා ඉතින් මට 60ක් වගේ දුකයි මොංගෙක් උනත් ගුරුවරයෙන්නේ මම කරන්නේ කොහොමද Where is my Halloween dress? ටීචර් හොඳටම ගේන්දි කියන්නේ ටීචර් දරබරාසිය මොකක් හරි ඕඩර් කළා ඒක ඉන්නන්ට ඇවිල්ලානේ ඔන්න ආව හරි බලන්න ටීචර් දරබරාසිය මොකක් හරි ඕඩර් කළා මේක ඉන්නන්ට ඇවිල්ලානේ කියලා විනාඩි දෙකක් පරක් වුණා කියලා ටීචර් බයින්න මම දන්නා මොකද පරක් වුණේ කියලා මොකද මම හිතන හිටියා ට්‍රැෆික් එකේ ඉන්න පරක් වුණා ටීචර් ගානන්නේ ටීචර් හිතන්නේ ටීචර් තමයි ඒක ඕඩර් කළේ ගානක් දෙනවා එන්නේ විදිහට කරන්න ඕනේ කියලා. හරි ඉතින් මෙන්න මේ යතුරු ගන්න. ටීචර් ගෙවල් වල යතුරු එළිය තියයි. මේකේ පාඩුවට මම ගෙටපයි. ටීචර් ගෙදර යතුරු එළිය තියෙන එක තමයි වැරද්ද ටීචර්. ටීචර් ඇයි ගෙදර යතුරු එළිය තියයි? දැන් පාඩම කරන්නේ. අයියෝ මොනවද යන්නේ කුණු බක්තු අහන්නේ ටීචර්. යම් උඹේ ඉක්මනට ගමු ඉක්මනට මේ ටේප් එක දිනන එක ගන්න ටේප් එක ගන්න ඉක්මනට පල්ලයට යන්න අද ටීචර්ගේ පාසලේට පෙට්ටියෙන් දාන්නයි හදන්නේ හරි ඊට කලින් පියනන මේ ලැඩ එක අපි ගන්න අප්පා ඊට කලින් මේ ටීචර් කාර්යය එනවා කියන්නේ
පදයක් අනේ කීචන කමන්නේ මේ වහල් උඩට යන්න පුළුවන් බලන්න එහා පැත්තට යන්න බලන්න පේන්නේ නේද මේකට පයින් බලන්න පුළුවන් දැන් නෑ ඉතින් ගියා කියන්නේ ඒක වැඩිම දෙවියට මම එතන කමන්නේ තෝරලා පිළිට යනවා අයි පයින් බලන්න මේක යන්තම් ගියා පවුනොත් ඊට පවු දෙන්නේ නිබදිලා දින්නේ ඇත්තටම කියන්නේ ඉතින් මෙන්න මේ ලැඩයක් ගන්න ඕනේ මේ ලැඩයකින් අපිට තියෙනවා මේ වදයක් ගන්න හැබැයි ඒක ගොඩක් වෙලාවට සාර්ථක වෙන්නේ බලමු යා ගොඩක් වෙලාවට සාර්ථක වෙන්නේ මේ වදයක් පිනනවා නේද ඉතින් අපි මෙන්න මේක අත්හැර ගන්න අයියෝ ගොඩක් වෙලාවට හරියන්නේ යන්තම් අද හරි පොඩුමයි එක වෙන්න මම ඔක්කොමට හරියනවනේ ඔයි හරිද දැක්කනේ ඔහොම ගියොත් මීමැස්සෝ අනිනවා මම ඕක කලින්ම දැනන් හිටියා මට ඒත් ඉතින් වලට කියන්න ඕනේ නේද අමතක වුණා ආයි බලමු ඉතින් Where is my Halloween? හරි ඉතින් අයියා ඉතින් ඔහොම වුණොත් දැක්කනේ ඒකට පිළිගන්න ඕනේ ඉතින් ඔක පෙන්නන්න ඕනේ නේද මං ආයේ කලාස් හිතද නැත්නම් ඉතින් මොන වෙන්නේ අද මිලේ ගහන් විමන් ඔය කිව්ව උඩේ That stupid bell again. ස්ටුපිඩ් බෙල් කියලා තමයි ටීචර් කියන්නේ. ස්ටුපිඩ් බෙල් නම් බෙල් එක හයි කළේ. ඉතින් අතුරු ගත්තා. යතෝ කුණුබක් කියලා දාමු. රැටේ ඉද්දන්න. යම් කුණුබක්. ගියද දන්නේ. මෙන්න මේකේ ආයි ටේප් එක ගමු. ආයි නෑනේ. ඉතින් කායි ගහන්නේ. නැත්නම් මට මේක කරන්න දෙන්නේ. ආයි නෑ. ඉතින් ටීචර් මං ආපු දෙන්නේ ගහන්න ඉන්නකෝ වදනෝද උඹනම් බෙල්ලක් කන්නවා මේ ගරන් ගහමු බෙල් එකේ ගහමු ඔන්න ගිහුවා බැදුන්නේ ගෑනු ඒවනම් බෙල් එක කඩනවා ටීචර් කියන දේ අහන්නේ නේ බෙල් එකක් ගෙදර මිනිස්සෙක් ගහනකොට ඉන්න ඕනිත් නේ මේ මොකද මේ දපාවි ඔයාලට පුළුවන් කතුරකුත් තියෙනවා මේ පාසලේ ළඟම ඒක ගන්න පුළුවන් නැත්නම් මෙන්න මේක ගන්නත් පුළුවන් ඒක කිසිම අවුලක් නැහැ මේ දෙකෙන්ම කැපෙනවා මේදී ඔය කතුරත් එතනත් ඉතින් මේ ග්ලව්ස් දෙක අනිවාර්යෙන් දාගන්න මතකනේ කලින් කියලා උනේ ඔය ග්ලව්ස් දෙක නැතුව ඔය ඉතින් ඔය ග්ලව්ස් දෙක නැතුනම ඔන්න ඔය වැඩ වෙනවා අනිත් මේකට පයින් බලන්න ටීවී රූම් එකට ගියා ඒක ටීවී බලන්න හරියට ටීවී එකේ බලන්නේ මොකක් හරි පිස්සෙක් ග්‍රැම්ස් ගහගෙන ඉන්නවා. ඒක තමයි ටීචර් ගෙදර ඉන්නවද ග්‍රැම්ස් ගන්න. ඒ උඩ ගන්න. ටීචර් කාමරේ. ඉන්නවා මේක නගිනවා. ඉන්නේ ගා. ඉන්නවා. අන්ටිජර් බයි. ඉතින් පුළුවන් දෙයක් කරන්න කියලා මන් දෙන්න. ටීචර් පුතාව අල්ලගයි ඉතින් මතක වෙනවා මේකට කන්න පුදේ ටීචර් එකලේ මේකට ගන්න දුවා දැන් ආරට ගන්න දෙන්න ගන්න දැන් මේවල් අරගෙන දුවා Stay out of my house. ඔව් හවුස් එකකින් ඈත් ඉතින් හවුස් එකකින් ඈත් වෙලා ඉන්නකෝ ටීචර් නේද හවුස් එකකින් ඈත් ඔයාලට පුළුවන් ඉතින් ඕක ගන්න බැරි නෑ ඒක ගන්න. මේ වැඩේ ගන්න බැරි නේද ඒක ගන්නත් මම සල්ලි දීලා එකවරින් දෙන්නේ පේනනේ මේ. මේක අරින්න ගියේ. මේක අරුවා ෆ්ලෑෂ් එක ගත්තා දැම්මා මේ ටේප් එක නේද? ඔච්චරයි ඉතින්. දැන් මම පෙන්නන්නම් මෙන්න මේකට ගියා. Where is my dress? මෙන්න තියා. මෙන්න මෙහෙ තියෙන්න ඕනේ මට මතකයි ඇති. මයිටි රුපියල් 100 සල්ලි දිනවනේ ඒක ගන්න පුළුවන්. ඒ හැම බඩුවම ඉතින් ගන්න පුළුවන්. ඒ සල්ලි මම නාස්ති කරනවා නැති හින්දා මම ඒක බලන්න මේ මැජික් වල ටීචර් මැජික් උත් තියෙනවා බලන්න පූල් එකට පයින්න බෑ නේ ගන්න ටීචර් පූල් එකට පයින්න අපිට මොකෝ ටීචර් හොන්ට දඩුවන්නේ හරි ඉතින් ටීචර් Here we go. හරි here we go තමයි ඕ ටීචර් හැලෝවින් ඩ්‍රෙස් එක ගන්නේ දෝඩ කරේ ඔය මොනවද ඔය තියෙන්නේ බෝතලුයි ලස්සනද Here, wait.
බුදුහාමි අනිවාර්යයෙන් අයියෝ ටීචර් ඔළුව කැක්කුවොත් සයිකල් කියන නම තුනයි හරි ඉතින් අදට එහෙනම් ඉවරයි එහෙනම් ඉතින් මම ඊළඟ දවසේ හම්බෙන්න තව ගොඩක් මේක එපිසෝඩ් දෙන්න තියෙනවා ඉතින් අපි මේ ඔක්කොමත් කරමු එහෙනම් ඉතින් හැමෝටම සුබ ගමන් ඔයාලා ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන්න ඒ වගේම ඔයාලා ආස ගේම්ස් තියෙනවා මටත් කියන්න ඒක මාත් ප්ලේ කරන්න පුළුවන් ඉතින් අපි ගියා